ලෝකයේ තියෙන විශාලම වනාන්තරය වන ඇමසන් කිව්වම අපිට මතක් වෙන්නේ දරුණු සත්තු වගේම ගස් කොළන් පිරුණු මිනිස් වාසයෙන් තොර භයානක ප්‍රදේශයක්. හැබැයි මීට අවුරුදු දහස් ගානකට කලින් මේ මහා ඝන වනාන්තරය ඇතුලේ මිලියන ගණනක ජනගහනයක් ජීවත් වුණු අතිශය දියුණු නගර තිබුණා කිව්වොත් විශ්වාස කරනවද? සෑහෙන කාලයක් තිස්සේ මේක ජනප්‍රවාදයක් විතරක් වුණත් මෑතකදී විද්‍යාඥයන් කරපු විශේෂ පර්යේෂණයකින් මේ රහස ලෝකයටම හෙළි වුණා. ඔවුන් ඒ වෙනුවෙන් පාවිච්චි කරේ ලයිඩර් කියන විශේෂ ලේසර් තාක්ෂණයක්. ගුවන් යානයක ඉඳන් ඇමසන් වනයට විදපු මේ ලේසර් කිරණ මගින් පුළුවන් වුණා ඝන වනාන්තරයට යටින් සැඟවිලා තියෙන පොළවේ සැබෑ ස්වරූපය මතු කරගන්න. ඒ වෙලාවේ ඔවුන් දැකපු දෙයින් මුළු ලෝකයේම ඉතිහාසඥයන් පුදුමයටපත් වුණා. අවුරුදු 2500ක් විතර පරණ ඊටාම සැලසුම් සහගතව නිර්මාණය කරපු දැවැන්ත නගර 15කට වඩා මේ වනය ඇතුලේ සැඟවී තිබී හමු වුණා. ඒවා නිකම්ම ගෙවල් නෙවෙයි. මීටර් 10ක් විතර උස මහා පිරමිඩ වගේ ගොඩනැගිලි, එතකොට කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කරපු විශාල බිම් කොටස්, එකිනෙකට සම්බන්ධ වුණ පළල් පාරවල් පවා ඒ අතර තිබුණා. විද්‍යාඥයන් කියන විදිහට මේ නගරවල ඒ කාලේ මිනිසුන් ලක්ෂ ගාණක් ජීවත් වෙන්න ඇති. ඒත් මේ තරම් දියුණු ශිෂ්ටාචාරයක් එකපාරටම නැති වෙලා මේ නගර වනාන්තරයෙන් වැහිලා ගියේ ඇයි කියන එක අදටත් ලෝකයටම ලොකු අභිරහසක්. ඇමසන් වනයේ මේ වගේ රහස් තව කොච්චර සැඟවිලා ඇතිද? ඔයගොල්ලෝ දන්න තොරතුරු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.